ගොඩක් අය මං හදපු පාස්තාවල එහෙමත් නැත්නම් පැස්ටාවල රෙසිපි ඉල්ලලා තිබුණා. ඉතින් අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ පැස්ටා රෙසිපි එක. අද මම හදන්න යන්නේ ක්‍රීමි මෂ්රූම් පැස්ටා එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් ටික මම ලෑස්ති කරගෙන තියෙන්නේ. පොඩියට කපාගත්ත ලුණු, සුදු ලුණු, ඒකම චූටියට කපාගත්ත තක්කාලි, ඒකම අපිට අවශ්‍ය වෙනවා මෂ්රූම්. මුලින්ම මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා රත් වෙනකොට ඒකටම තෙල් මේස හැඳි දෙකක් විතර දාගෙන ඒකටම බටර් කෑල්ලකුත් එකතු කරගන්න. බටර් ටික හොඳින් මෙල්ට් වෙනකොට චූටියට කපාගත්ත ලුණු සුදු ලුණු දාලා තෙලෙන් බැදෙන්න තියන්න. ඒ ටික හොඳින් කැරමලයිස් වෙනකොට මෙන්න මේ විදිහට චූටියට කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්න. තක්කාලි ටිකක් දාලා ඒකම මේ විදිහට පොඩියට කපාගත්ත මෂ්රූම් ටිකක් දාගන්න. ඔය කන ප්‍රමාණ අනුව ලුණු ඒ වගේම ගම්මිරිස් දාගන්න. මම මෙතනදී ලුණු තේ හැන්දක් එක්ක ගම්මිරිස් තේ හැන්දක් දාගන්න. මෂ්රූම් ටික හොඳින් ටෙම්පරාදු වෙනකොට මම මෙතනදී දාගන්නවා ෆ්‍රෙෂ් ඩබල් ක්‍රීම් මිලිලිටර් 200ක්. මේ අතරතුරම මම පැස්ටා ටිකක් තැම්බෙන්න තිබ්බා. පැස්ටා ටික තැම්බුණායින් පස්සේ වතුර ටික අයින් කරලා අපි හදාගත්ත මෂ්රූම් ක්‍රීම් එකට මේ වෙලාවෙදිම දාලා හොඳින් කවලම් කරන්න. ඒකම මම ග්‍රේටඩ් මොසරෙල්ලා චීස් ටිකක් එකතු කරනවා. මම මේ ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් වල ප්‍රමාණ රෙසිපි මම දාන්නම්. ඔයා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න පුළුවන්. මොසරෙල්ලා චීස් වගේම මම මෙතනදී පාමසන් චීස් උත් දාගන්නවා. චීස් ටිකක් වැඩි වුණාම ඇත්තටම හරිම රසයි. දැන් ඉතින් අපි පැස්ටා එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ උණු උණුවේම රස බලන්න. ඉතින් ඔයාටත් ප්‍රී වේලාවකදී මේ රෙසිපිය try කරලා බලන්න. විශේෂයෙන් ඔයාගේ චූටි බබාලා හරිම ආසාවෙන් කයි. එයාලට හදලා දෙන්න ඔයාට ප්‍රී වේලාවකදී. ඉතින් ඔයා මේ රෙසිපිය try කරලා රස කොහොමද කියන්න වෙනදා වගේම අමතක කරන්න එපා හොඳේ. ආයෙත් දවසකදී මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආදරණීය සුබ දවසක්.